මේක හඬ ගවන්නම් මම. මේ ආයේ මුලට දාමුද? ඌ අර අමුතු විදියට බලනවා. හරි ඔය කොකාකෝලා එකක් තියෙනවා. අනිත් අතේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කුඩු තියෙන්නේ ඒක ඇතුලේ. ඔය කොකාකෝලා එකේ කෑන් එක දැකලා නැහැ ඔයගොල්ලෝ. ඔක චෙරි රසති කොකාකෝලා. මේ බීලා නැතුව ඇතිනේ බොහෝ විට ලංකාවට එන්නේ නිකන් අමු රහනේ ඉන්නේ. ඒකට එක එක ෆ්ලේවර්ස් දාපුවා තියෙනවා. ඔය චෙරි රසති ඉන්නේ රසයේ වෙනසක් තියෙනවා. අපිට මොනවද අපිට එන්නේ නිකන් කොකාකෝලා ක්ලාසික් කොකාකෝලා සීරෝ කියලා එක්කයි ඩයට් කියලා එක්කයි තුනයිද කොහෙද තියෙන්නේ අපේ. ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්තේ තියෙන්නේ. අර වතුර එකක් තියෙන්නේ වල්හැ වීදුරු වාජනේ. මෙයා සෝඩියම් නැහැ වාජනේට දැන් තමයි වතුර දැම්මේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඔන්න දැම්මා. දාලා අර කොකාකෝලා කෑන් එක අරගෙන දැන් ඔක ඇලුමිනියම්නේ. කොකාකෝලා කෑන් එක ටිකක් මේ අර පේන්ට් එක යන්න ඒ ටික මදිනවා. මැදලා මේ පේන්ට් එක අයින් කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ගිල්ලන්නේ භස්ම ද්‍රාවණයක. හරිනේ ඉතින් ඇලුමිනියම් උභයගුණිකයිනේ අම්ල භස්ම දෙකම එක ප්‍රතික්‍රියා කරන්න දෙපැයි. ඔන්න ප්‍රතික්‍රියා කරා. එතන දැක්කද බුබුලු නගමින් ප්‍රතික්‍රියාවක් වුණා. පොඩි බෝල වගේ වටේට ආව දැක්කද දන්නේ නැහැ. දැන් නම් වෙලා ඉවරයි. හිල් වෙලා නැහැ. හරිද? ඕක මෙයා කරන්නේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා උතන මේ කොකාකෝලා නිකන් ඇලුමිනියම් කෑන් වල දාලා තියෙන එකේ. ඒ කියන්නේ උතන පෙන්වන්න හදන්නේ ඇලුමිනියම් කෑන් එක ඇතුලේ පොඩි අන්න ගියා. පොඩි පොලිතින් එකක් වගේ එකක් තියෙනවා කියලා පෙන්වන්න හදන්නේ. නිකම්ම ඇලුමිනියම් එකට කොකාකෝලා දාලා තියෙනව නෙවෙයි. ඇලුමිනියම් එකේ ඇලුමිනියම් කවරේට ඇතුලෙන් පොඩි පොලිතින් එකක් වගේ එකක් තියෙනවා කියන එක තමයි පෙන්වන්නේ ඕකෙන්. ඒකට හේතුව මේක සෑහෙන ප්‍රශ්නයක් එහෙම නොතිබ්බනම්. කියන්නේ එහෙම ඇත්තරම කොකාකෝලා ඇලුමිනියම් වල නම් ගබඩා කරලා තියෙන්නේ බය වෙන්න ඕන. හරි. ඒ කියන්නේ සරලව ඒක බය දැන් ඇලුමිනියම් තමයි ගබඩා කරලා තියෙන්නේ බය වෙන්න. නමුත් එහෙම නැතුව නිකම්ම මේ ඔය වගේ පොලිතින් කවරයක් ඇතුලේ තිබ්බේ නැත්තම් මං කියන්නේ ඒක සෑහෙන ප්‍රශ්නයක්. හේතුව දැන් කොකාකෝලා හදනකොට ඕකට දැනට පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වල ඉස්සර නම් මාර දේවල් ඕකට පාවිච්චි කරලා දෙනවා. කොකේන් එහෙමත් පාවිච්චි කරලා දෙනවා. කොකාකෝලා කියන එකේ කොකා කියන කෑල්ල ඇවිල්ලා තියෙන්නේ අපේ කොකාගෙන් නෙවෙයි කොකේන් වලින්. ඒ කියන්නේ කොකේන් කියන එකෙන් තමයි කොකා කියන එක ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම ඒක කම්පැනි එක ඒ සම්බන්ධ කියන නෑ. එහෙම එකක් නෑ. අපි නිකන් දැම්මේ කියලා. ඒ කියන්නේ පටන් ගන්න හෙන හිස්ටරියක් තියෙන ඔය කම්පැනි එක පටන් ගන්න තනි මිනිස්සෙක් කම්පැනි එකක් නෙවෙයි. ඒක මිනිස්සෙක් පටන් ගන්න පොඩි බිස්නස් එකක් මේ. පැණියක් කොකාකෝලා කියන්නේ අහලා නැද්ද කතාව සිරප් එකක් ඇඟේ අමාරුවට බොන සිරප් එකක් කොකාකෝලා කියලා කියන්නේ ඉස්සර ඉතින් කොකේන් එහෙම දාලා දෙනවනේ ඇඟේ අමාරු යනවා ඇති එහෙම එකක් මේ කොකාකෝලා කියලා කියන්නේ මේ ඊට පස්සේ මේ මිනිස්සයා මැරෙන්න කිට් වෙලා ඒක විකුණලා තියෙනවා ඩොලර් 2300කට දැන් ඩොලර් 2300ත් අපිට ලොකුයි තමයි කීයද ලක්ෂ 7-8ක් වෙනවා නමුත් කොකාකෝලා කම්පැනි එක ලක්ෂ 7-8ක් වගේ යකෝ මේ බෝතල් බිලියන 2.2ක් විකුණනකොට ඒක මේ ලක්ෂ 8කට තියෙනවනේ අපිත් ගන්නවා කොකාකෝලා කම්පැනි එක ලක්ෂ 8කට විකුණනවා කියලා කවුරු කිව්වොත් එහෙම සේල් වෙලා තියෙන කම්පැනි එකක් ඒක. කොහොර ඔකේ පටන් ගන්න කාලේ එන අමුතු ඉන්ග්‍රීඩියන්ට් තිබිලා තියෙනවා. ඒ මුල් කාලේ ඒක හොයලා බලන්න කැමති නම් මම දිගට විස්තරේ කියන්න යන්නේ නැහැ දැනට